සෑම හඬකටම ඇසෙන්නට අයිතියක් ඇත. සෑම ජීවිතයකටම සුරක්ෂිතභාවය මෙන්ම ගෞරවයද හිමි විය යුතුයි. සමාජීය නොදැනුවත්කම නිසා අදටත් අපේ බොහෝ දරුවන් සහ තරුණ පරපුර මුහුණ දෙන්නේ නිහඬ අභියෝගයන්ටයි. ඒ තදින් රසුණු දොරටු හැර දමා නිහඬතාවයේ මහා ප්‍රාකාරය බිඳ දැනුම අවබෝධය සහ සුරක්ෂිත හෙටක් වෙනුවෙන් පෙරට අප ක්‍රියාත්මක වූයේ ඔවුන්ගේ හඬ දෙයා වොයිස් ව්‍යාපෘතිය දියත් කරමි. ඒ අනුව රත්නපුර ඇලපාත ප්‍රදේශයේ පලාවෙල සහ දිමියාව යන පාසල් ද්විත්වයේ සිසුවියන් වෙනුවෙන් විශේෂ ආර්ථව සෞඛ්‍ය සහ සනීප ආරක්ෂාව menstrual health awareness පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් අප දියත් කළෙමු. ලැජ්ජාව සහ බියපසෙකලා තමන්ගේ සිරුරේ වෙනස් වීම පිළිබඳව විද්‍යාත්මකව සහ නිවැරදි දැනුම ලබා දීමට අප කටයුතු කළ අතර එහිදී ප්‍රායෝගික අත්දැකීමක් වන්නට ලාංකීය කාන්තාවන්ගේ විශ්වසනීය සන්නාමයක් වන ෆෙම්ස් ආයතනය සමග අප පෙරට ආවේය. ඔවුන්ගේ සහයෝගීතාවයෙන් යුතුව එම පාසල් සිසුවියන්ගේ සනීපාරක්ෂක අවශ්‍යතා වෙනුවෙන් සනීපාරක්ෂක තුවා සැනිටරි නැප්කින්ස් පරිත්‍යාග කිරීමට අපට හැකිවිය. අපගේ දෙවන පියවර යොමු වූයේ සමාජයේ බොහෝ දෙනා කතා කිරීමට මැලිවන නමුත් නොදැනුවත්කම නිසා ජීවිත අඳුරට ඇද දමන ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග STDs පිළිබඳව සමාජය දැනුවත් කිරීමටයි. දැනුවත් කිරීම වලට පමණක් සීමා නොවි මෙම රෝගී තත්ත්වයන්ගෙන් පීඩා විඳින සහ සායන වෙත පැමිණෙන ජනතාවට වඩාත් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සැපයීම උදෙසා අප ප්‍රායෝගිකව මැදිහත් වීමු. ඒ අනුව රාගම සහ ගම්පහ පිහිටි ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග පිළිබඳ සායන STD ක්ලිනික්ස් ද්විත්වය සඳහා අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ මෙඩිකල් ඉක්විප්මන්ට්ස් පරිත්‍යාග කිරීමට ඔවුන්ගේ හඬ කණ්ඩායම කටයුතු කළේය. ආර්යක්ෂම ප්‍රතිකාර සේවාවක් ලබා දීමට සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ශක්තියක් වීම අප ලැබූ විශාල ජයග්‍රහණයකි.